Hello ළමයි. Good morning. දැන් වෙලාව 7:51. අද මාත් එක්ක යන ගමනක්. කොහොමද ළමයි? ඔන්න ඉතින් ගොඩ දවසකින් සාදරයෙන් ඔයාලා පිළිගන්නවා මගේ චෝටි YouTube channel එකට. යන්න ළමයි. කැලේකට යන්නේ. කොහෙද යන්නේ? හරිද? කිව්වොත් දෙයක් ඒ විදිහට කරන්න ඕනේ ළමයි. ඉතින් ඔන්න මං කියන්නම් මම මේ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ කියලා. මේ ළඟදි මට ලියසි TV කියන PO TV channel එකෙන් invite කරා එයාගේ කෝඩුකාර හීන කියන program එකට එන්න කියලා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ program එකේ recording වලට යන්න. මම මේ ලෑස්ති වෙන ගමන් ලොකු කතාවක් කියනා නේද? ඒ කියන්නේ මගේ කොණ්ඩේ ගැන. මං කොණ්ඩේ කපපු හැටි, මං කොණ්ඩේට මොනවද කරේ අර ඔයාලා අහන්නේ මගෙන් නිතරම. අන්න ඒ කතාව තමයි මම මේ කියාගෙන යන්නේ. ඒක ගොඩක් දිග කතාවක්. දැනගන්න ඕන නම් ඉතින් මට කියන්න මම වෙනම වීඩියෝ එකක් කරන්න. එහෙනම් දැන් ඉතින් අපි ආපහු අපේ ප්‍රධාන මාතෘකාවට එමු ළමයි. මේ මං යන 3 වෙනි හරි 4 වෙනි හරි TV program එක. මං ඉතින් tracks එක්කයි ගිටාර එකත් එක්කයි දෙවිදිහටම සිං කරනවා කියන ඔයාලා දන්නවනේ. ඉතින් මේ program එකේ producerත් මේ දෙවිදිහටම මගෙන් සින්දු රික්වෙස්ට් කරලා තිබුණා. මාත් ඉතින් එයාලා ඉල්ලලා තිබ්බ විදිහටම සින්දු ලිස්ට් එකක් එයාලට දුන්නා. අද නම් මාත් එක්ක යන්නේ අම්මා විතරයි. අප්පච්චි ටිකක් අසනීපෙන් ඉන්න හින්දා මේ ටිකේ අපිත් එක්ක ඕන දෙයකට යන්න එන්නේ අම්මා. ලොක්කා වගේ සින්දු ලිස්ට් එකක්ම දුන්නට ඉතින් කායකේ යන ගමන් තමයි මං ඒ ටික ප්‍රැක්ටිස් කරේ. මං ඉතින් කාලයකට සැරයක් නේ ළමයි ගෙදර එන්නේ. එතකොට ගිටාර් එක තියෙන්නේ ගෙදර. ඉතින් ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ ගෙදර ආවට පස්සේ. කොහොම හරි ඉතින් අද රෙකෝඩින් නම් ඊයේ රෑ 9ට විතර තමයි මම ගෙදරට ආවේ. ලොකේෂන් එක තිබුණේ කඩවත. ඉතින් අපිට ගෙදර ඉඳලා එතනට යන්න පැය විනාඩි 15ක් වගේ තමයි ගියේ. එහෙනම් ඉතින් ඔයාලත් බලන් ඉන්නකො මොකද වෙන්නේ කියලා. කියන්න අමතක වුණානේ මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් අංකල්. එයා තමයි අපි කියන ඕනේ තැනකට අපිව එක්කගෙන යන්නේ. ඔන්න ඉතින් අපි ලොකේෂන් එකට ආවා. අපි යනකොටත් එයාලා එතන ලෑස්ති කරලා තමයි තිබුණේ. එදා එතන රෙකෝඩින්ග්ස් කීපයක්ම තිබුණා. ඉතින් මගේ මේකප් එකෙන් පස්සේ මම මේ බලාගෙන ඉන්නේ මගේ වෙලාව එනකම්. එයාලා මට කියලා තිබුණේ සින්දු 5කට ලෑස්ති වෙන්න කියලා. හැබැයි එතෙන්ට ගියාම එයාලගේ රික්වෙස්ට් වලට මට සින්දු 25ක් විතරම කියන්න වුණා. ඔන්න ඉතින් මගේ වැඩේ ඉවරයි. විශේෂයෙන්ම කියන්න ඕනේ ළමයි එයාලගේ ක්‍රූ එක නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මාර සපෝටිව්. ඉතින් ඔන්න දැන් උදා වෙලා තියෙන්නේ ගෙදර බලා පිටත් වීමේ නැකත. ඔයාලට පුළුවන් ලියසි TV YouTube channel එකට ගිහින් මං කොහොමද මගේ හීන කෝඩුකාර හීනත් එක්ක බෙදාගත්තේ කියලා බලන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. බයි. මම හරිනි දිසානායක.